bye, bye, bye. අයිබෝවන් යාළුවනේ සුබ දවසක් වේවා ඔයගොල්ලන්ට. අපි මේ සම්බස්සගලට යන ගමන් අද අපි උදේ පාසල් ගිහිල්ලා ගෙදර ආවා. මම උදේ ඉඳලා ගෙදර තනියෙන් ඉන්නේ. පහුගිය ටිකේ අසනීප වෙලා හිටියා. ඉතින් එයාගේ බොඩි එක ටිකක් මහත් වෙලා තියෙන්නේ නේද? ඉතින් ඒ බොඩි එක මහත් වෙලා තියෙන්නේ. ටිකක් එයාට එක්සර්සයිස් එකත් එක්ක ඒ ගමේ පන්සල හන්දක් තමයි තියෙන්නේ. ඉතින් එයාට මානසික හා කායික සුවය සඳහා මේ පන්සලට යන ගමන් පොඩ්ඩක් බලන්නකෝ. අපේ පන්සල හරි ලස්සනයි. මෙතනින් දැන් හරවනවා. දෙන්න වගේ නේද පුතේ? පොඩි වෙනසක් කරන්න ඔයාලා අපේ වීඩියෝ බලලා අඩුම හරියට ඉතින් අපිට ඔයාලා උදව්වක් කරන්න ගමන යන්න. ඉතින් ඔයාලට මම ආපෝතේ අපේ ගමේ පන්සල පෙන්නනවා. හරිම ලස්සනයි. ඓතිහාසික ස්ථානයක්. අනේ සමා වෙන්න මේක හෙල්ලෙනව නම් කැමරාවක් නැහැ ෆෝන් එකේ වීඩියෝ කරන්න අපි. ආසාවක් තිබුණා YouTube channel එකක් කරන්න. යාට සහාය සඳහා තමයි ඔන්න යාළුවනේ අපිට යන ගමන්ම යාළුවෙක් හම්බුණා. බලු යාළුවෙක්. එයා අසනීප වෙලා. හරි. එතකොට තව ඉස්සරහට යනකොට තව යාළුවෙක් හම්බෙනවා. ඒ හම්බෙනවත් එක මෙන්න අපේ පන්සල. ඒ කියන්නේ ගලා පන්සල එහා පැත්තේ තියෙනවා. ඉතින් මේ ගොඩක් දුරයි. මට නම් මේක නගින්න මහන්සි වෙන්න වෙයි. මෙහෙම තමයි ගලේ කියන්නේ පළවෙනි අර එනකොට එන දොරටුව තියෙන්නේ මේ විදියට. මෙතන වතුර බලකුත් තියෙනවා. මේ දවස්වල වහිනවනේ මේ පැත්තට. වැස්සගල රජමහා විහාරය. වවුනියා පාරේ තියෙන්නේ. වැස්සගල රජමහා විහාරය වවුනියා පාරේ නේද? මැදවච්ච වවුනියා පාරේ. මේ ඉන්නේ මම. මට අවුරුදු 22යි.
පොඩ්ඩක් අසනීප වෙලා හිටියේ පහුගිය ටිකේ. නිසා චුට්ටක් ඇඟ මහත් වෙලා තියෙනවා. අම්මා ටීචර් කෙනෙක්. මම පොඩි කාලේ ඉඳන් අසනීප වෙනවා. මං කොහොම හරි ජීවිතේ ගැට ගහගෙන යනවා ඇති. නගන ගම ගොඩක් මහන්සි. මේක පොඩි දුරක් ආවත් ඇති මට මහන්සි. පෙන්න කැමරාව. හරි ලස්සනයි. ලස්සන පරිසරයක්. උඩට ගියාම තව බලා ගන්න පුළුවන් මේට වැඩි ලස්සනට. හැමතැනම පේනවා. හැමතැනම පේනවා. ඔය හිටපො එනවා. මේ තියන්නේ අපි ආපු දොරටුව. ඔය හරියෙන් තමයි ආවේ නේද? ඔය වවුනියා පාර ජල කුළුණ. දලකුළුණ. දැන් තමයි වතුර බෙදා හරින්නේ නේද? අපිත් කාලයකට පස්සේ ආවේ. ගොඩ කාලෙකින් දැන් කොහොම හරි මාස 7-8ක් විතර වෙනවා. ඉතින් හන්ද නැගගෙන නේද? අපි ඉතින් සතුටින් හොඳ මානසික සුවයක් ලබා ගනිමින් කායික සුවයක් ලබා ගනිමින් කන්ද නගිනවා. ඒ වගේම පුදුන් වඳින්නත් ඕනේ නේද? පුදුන් වඳින්න බැරි වේද දන්නේ හොඳ වැස්සක් එන්නේ. අහස කළු කරගෙන ඉන්නේ. නේද? උඩටම නිසා උඩට යන්න බැරි වෙයිද දන්නේ නැහැ. මොකද මේ දවස්වල ඉතින් අහස වහින වෙලාවේ ටිකක් අවදානන්නේ කන්දක් උඩ ඉද්දි වහින වෙලාවට ඩොන් කියලා අකුණ අපි පස්සෙන් එනවා යාළුවෝ පිරිසක්. අර ඔන්න යාළුවෝ පිරිසක්. අපේ දුව හරි කැමති යාළුවෝ ටිකක් එන්නේ. එනවා අපි පස්සෙන්. මටත් මහන්සි. හායි. හායි. Hi, hi. Hello. Hello, hello. කොහමද? කොහමද ගොලවනවා? ගොලවනවා. ඔන්න යාළුවනේ අපේ දුව කන්ද තරණය කරනවා. හරි අපහසුවකින් යන්නේ. නමුත් අභියෝගේ බාර අරගෙන කන්ද තරණය කරන්න තමා දැන් අද දවසේ මන් දීලා තියෙන්නේ යාට. මේක කන්දක් නෙවෙයි ඓතිහාසික ස්ථානයක්. නමුත් ඒ අසනීප තත්ත්වේ පසුගිය ටිකේ හිටිය නිසා ටිකක් අපහසුයි කන්ද තරණය කරන්න. නමුත් මං ගෙදරින් එද්දි අභියෝගයක් දුන්නා කන්ද කොහොම හරි තරණය කරන්න කියලා. ඉතින් මේ යන ගමන් හරි මහන්සි. ඒ බෙත් අහසත් කළු කරලා තියෙන්නේ. හොඳ වැස්සකට පෙර නිමිත්තක් නේද? ඉතින් ඒ නිසා කන්ද උඩටම යන්න පුළුවන් වේද දන්නේ. උඩටම ගියොත් මම වීඩියෝ එක ඔයාලට දෙන්නම්. ඉතින් අපි කන්ද නගිනවා නේද? පහසුවෙන් හරි. හුඟ කාලයකට පස්සේ මමත් ටිකක් කාර්ය බහුලයිනේ. ඒ නිසා දුවත් එක්ක සතුටින් ඉන්න ඕනේ නේද? හැමදාම ජීවිතේ කාර්ය බහුල වෙලා බෑ. ඉතින් ඒ නිසා අපි ටිකක් සතුටින් ඉන්න කියලා වීඩියෝ ටිකක් ඔයාලට දාලා මේ පැත්තෙන් එන්නම්ම. මේ ගමන යන්න සූදානම් ඉන්නේ. ඒ නිසා ඔයාලගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කන්දට නැංගට පස්සේ අපේ ගෙවල් අන්න මෙන්න මේ පැත්තේ පේන්නේ. පේන්නේ යාළුවනේ ගලේ ඉසින් බැස
කළේ මෙන්ද හරියට වගේ අපි ආවා. ඉතින් මේ ගලේ කොනක පොඩි පොන්ට් එකක් තියෙනවා. හරි ලස්සනයි. ඒකේ වතුර පිරෙලා තියෙනවා. මේ ළඟදී වැස්සනේ අපේ පැත්තට. ඉතින් හරි බයයි. ලෙස්සලා ගියොත් කන්දෙන් එහාට වැටෙන්න පුළුවන්. දුවනම් ඇවිල්ලා ඉන්නවා පොන්ට් එක ළඟටම. නේද? හරිම ලස්සනයි. මේක ඓතිහාසික ස්ථානයක්. ඔව් මේක ගලේම කයිනක තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ලහි ලහියේ මේ ප්‍රදේශයේ ජනතාව වතුර සුද්ධ කරලා හේන් ගොවිතැන් පටන් ගන්න තමයි ඈතින් තියෙන්නේ. ට්‍රැක්ටරයක් ආනවා. ඉතින් මේ ගොවිතැන් කටයුතු සඳහා තමයි මිනිස්සු මේ ප්‍රදේශයේ සූදානම් වෙන්නේ. දැනට අපිට කැමරාවක් නැහැ. ෆෝන් එකේ කැමරාවෙන් තමයි මේ වීඩියෝ එක ගන්නෙ. හරි ලස්සනයි. මේ කන්දේ මැද හරිය ඉඳලා තමයි අපි මේ වීඩියෝ එක ගන්නෙ. තව කන්ද තියෙනවා. ඒකත් අපි නැංගිනවා කොහොම හරි නේද පුතේ? ඔව් එහෙනම් අපි කන්ද උඩට ගිහින් වීඩියෝ කන්ද උඩට ගිහිල්ලා අපි ඊටු වීඩියෝ එක අරන් ඔයාලට ඊටු කොටස පෙන්නන්න. අනුකුළු නෑ. දැන් ලොකුවට පේනවා. ඔය තාම පල්ලෙහාට view එක උඩින් ඉඳන් බලුවාම අපි කන්නේ දැන් උඩ ළඟටම ඇවිල්ලා ඉන්නේ. උඩට නම් යන්න බෑ මහන්සි හැබැයි. අම්මෝ මම මහන්තයිනේ මට එච්චර දුර යන්න බෑ. ඒත් මං උත්සාහ කරනවා. අම්මේ මහන්සි. ටිකක් මහන්සි. සුට්ටක් මඟ නතර වුණා. මගේ දුවට චුට්ටක් මහන්සි. ඒ ආරක්ෂාව ඒතු අරගෙන යන්න ඕනේ. නේද? මට ඉන්නේ මෙච්චරයිනේ. දුවෙකුට. නේද? ඒ නිසා ඉතින් ආව ආරක්ෂා කරගෙන කඳුරට එකගෙන යනවා. නේද පුතේ? එහෙනම් කන්ද උඩටම ගිහින් බලමු වීඩියෝ එක ගන්න. අම්මා කන්ද නගිනවා යාළුවනේ. හරියට අම්මා අරුණයි මම වයසයි වගේ යන්නේ. අම්මා නම් කන්ද නගිනවා. ආවම ඉන්නේ මං එන්න ආවම ඉන්නේ. දැන් ගල් අම්මේ පොඩි පෙළ අම්මා නගගෙන යනවා. මට නම් එච්චර දුර නගින්න බැරි වෙයි වගේ. මම උඩට ගියාම ඔයාලට ටිකක් පෙන්නන්නම් මම ඉන්නේ. මම මේ කරන මම තනියම කරන පළවෙනි වීඩියෝ එක. උඩට ගියාම මිහිඳු හාමුදුරන්ගේ පින්තූර ටික තියෙනවා. ඒ කියන්නේ පිළිම ටිකක් තියෙනවා. මමත් නගිනවා යාළුවනේ කොහොම හරි. අද ගල නගින වීඩියෝ එක තමයි තියෙන්නේ. අම්මා යනවා මං තනියම. මේ තියෙන්නේ ඇතින් පේන view එක තමයි.